සුබෝදෑසනක් වේවා සියලු දෙනාට. නැවතත් සියලුම දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්න ඕන අතර මට ලැබුණු මෙම අවස්ථාව මාහට ජයග්‍රහණී ගමන යාමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුති කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ ගමන මම තනියම ගමනක් නෙවෙයි. මේ පිටිපස්සේ ගොඩක් අයකට උදව් කළා. මේ ගමනේට මට අපේ ගුරු පියාණන් වල මලික් කෙල්ලාට ගුරු පියාණන් හදවතින් ස්තුතිය කරනවා. ඒ වගේම සෑඩක් ස්තුතිය කරන අතර නියෝජ්‍ය විදුහල්පති ගමි ප්‍රසන්න ගුරු පියාණන් මේ ගමන මට ගොඩක් උදව් කරා. මේ කොහොමද යන නිසා මේ වහින දවස් වලට මාව දියගම ස්ටේඩියම් එකට ගියා සර්වේ වාහනතේ සර්ගෙන් වියදම් කරියු සරලව ස්ටේඩියම් සර්වඩම් දේවල් වලට උදව් කරා. ඒ වගේම අචිනි දිනුෂමි මధుවන්ති ගුරුමෑණියන් පූජා ගුරුමෑණියන් ඒ වගේම විරසිංහ ගුරු පියාණන් ගොඩක් උදව් කරා මට හැම දෙයකින්ම. ඒ වගේම මේ අම්මා මට ගොඩක් උදව් කරා. අයියලා දෙන්නා ගොඩක් උදව් කරා. ඒ වගේම ඉස්කෝලේ හැම ගුරුවරු සහෝදර සහෝදරියෝ ගොඩක් උදව් කරා මට. මේක රේසින් නෙමෙයි ගොඩක් අමාරුවෙන් තමයි දැනට ආවේ. ඒ දැනට ඉන්න ඔයාලට ගොඩක් උදව් කරා. ඒ වගේම සහෝදර සහෝදරියන් අපේ ටීම් එකේ ඉන්න සහෝදර සහෝදරියන් දෙමව්පියෝ මට ගොඩක් උදව් කරා. මේ දැනට යාළුවන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ගුණජයසතර පදනමේ කුෂිල් ගුණසේකර මහත්මයා මට ගොඩක් උදව් කරා. ඒ වගේම කුමාර සහ ගුණජයසතර පදනමේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලුම වෙනදම සියලුම දැනගන්නලා ඉන්න සියලු දෙනා ස්තුතිවන්ත වෙන අතර හැමෝටම නැවත ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ආදර්ශ සංගමයෙන් ගොඩක් උදව් කරලා දෙනවා. එයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම සියලු දෙනාටම ස්තුතියි. මට දුන්න ගොඩක් ස්තුතියි කියලා මම හිතනවා. Thank you. විදුහල්පතිනේ ඉන්නසරයි අමාය මංගාවට එන්නේ ඒ කියන්නේ තෝරගත් දරුවෙක් විදිහට නෙවෙයි. ඒ කියන්නේ එයා දක්ෂතාවයෙන් මත තෝරගත් දරුවෙක් විදිහට නෙවෙයි. එයා මංගාවට පුහුණු වීම වලට එන්නේ. මොකද මම දැනගත්තේ එයාගේ අයියා තිබිර ඒ දවස්වල ඉස්කෝලේ ඇක්ටිව් කරලා තිබ්බ. හැබැයි එයා පස්සේ නවත්තලා ඉපම 2021 එනකොට ඉස්සෙනකොට පස්සේ ඔන්න ඔය අවස්ථාවේදී මංගාවට එනවා අමායට එනවා. මට තාම මතකයි ඉල් පාඩ බරමක් තිබ්බ ඒ කොටයි සබද්දක් තිබ්බේ නැහැ. සිරපුර හේතු තාන්න ඇවිල්ලා මගෙන් අහනවා සර් මම ප්‍රැක්ටිස් කරන්න කියලා. මට ඇත්තටම කරන්න දෙයක් තිබ්බේ නැහැ. මට තෝරගෙන තිබ්බේ මම අපවන්නේ ඉතින් මං කිව්වා ඕනගෙට එන්න කියලා. ඒ අවස්ථාවේදී ආපු දරුවෙක් විදිහට තමයි අමාය අද වෙනකොට මේ ජාතික මට්ටමට සහ ජනගත ගිහිල්ලා ඉන්නේ. අමායාව මුලින්ම කලාපතරංග වලට යනවා. කලාපතරංග වලදී අවුරුදු 14න් පහළ මීටර 100ට මම අමායාව පුරුදු කරන්නේ. හැබැයි මීටර 100 අමායාව පරාදයි. මටත් ලොකු අත්දැකීමක් නැහැ. මම දන්නේ නැහැ මීටර 100 කියන්නේ. මට ඒක පුරුදු අත්දැකීමක් නෑ. මම ප්‍රෝධ කෙනෙක්.
තව එකක් කියලා තිබ්බා අපේ ශාම වෙන දුවෙක් හිටියා මම එයාට නෑ පුදු කරන්නේ කඩුමුට දුවන්නේ. එයා ඉන්නේ බෑගම මම අම්මාට කිව්වා අම්මා තව ඔප්ෂන් එකක් තියෙනවා ඔය එක කරුවොත් තමයි අපි හර්ටල් දුවමු කියලා. මීටර 60 80 කඩුව තියෙන්නේ. කොහොම හරි කලාප ජයග්‍රහණය. එකයි ඒ වෙලාවේ අම්මා මේ කලාප දොස් කරනවා කඩුව මරින් දුවනවා. මොකද මේ හේතුව කියන්නේ කලාප කඩුව නෙවෙයි කවුරුත් නෑ. ඒ කියන්නේ මම ඒක අම්මාට ඒක අහඹ අවස්ථාවක්. ළමයි පස්සෙන් ඉඳලා කලාප කරනවල. ඒ කියන්නේ දුවන්න පුළුවන් ළමයි කඩුවලින් අර මුලින්ම වීඩියෝ එකේ බැලුවා නම් තේරෙනවා කඩුව ළඟ යන වැටපයින්නේ. අර වැට පැන වගේ තමයි අම්මා දුවන්නේ. කොහොම හරි ඊට පස්සේ අපි පළාත් තරඟකට යනවා. පළාත් තරඟකට ගිහිල්ලා අමායා විතරයි පළාත් දිනන්නේ. ඒ තරඟේ අමායා පළාත් 4 වෙනවා. 4 දෙනාම සමස්ත ලංකාව යනවා. මට අත්දැකීමක් නෑ කඩුවකින් දුවන එක ගැන. මම කීලෙන් කතා කරලා අහගන්නවා මට කවුරුද ඇත්තටම උදව් කරන්නේ. අහන හැමෝම අරක කියනවා මේ කියනවා කඩු 4ක් තිබ්බා ඉස්කෝලේ. මම අමායට මතකයි අමායට කිව්වා අමාය පඩකම වැඩේ කියලා. ඊට පහුවෙන් තමයි නිදහසක් නෑ රෙස්ට් එකක් නෑ රෙස්ට් එක කියන්නේ. දවස් ගණන් නෑ මමත් වෙනවා එයත් වෙනවා මමත් වෙනවා එයත් වෙනවා. හැමදාම ප්‍රැක්ටිස් කරලා කඩු මරින් දුවන්න අපි ටෙක්නික් හොයාගත්තා කරා අවසානයේ පළාතේ 4 වෙනියා වෙච්ච කෙනා අර වැටුනේ සමස්ත ලංකා මීට් එකේ ෆයිනල් එකේ 4. ඕක තමයි අමායාගේ ආරම්භය. ඒ කියන්නේ මේ රත්කම ඉන්නවා ඔය පුතේ ඕගොල්ලෝ අතර ඉන්නවා ඕගොල්ලෝ තමයි කක්ෂ දරුවෝ. හැබැයි මම දන්නවා ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා එක දෙයක් කියන්නේ පන්ති යන්න හවස පන්ති යන්න ප්‍රැක්ටිස් කරන්න පාවදී ඉස්කෝලේ වෑන් එකේ ඉන්න මොකක්ද කියනවා. එක දවසක්වත් එහෙම ඔයගොල්ලන්ව පාසලෙන් කැප කරන අවස්ථාවකට මොකද කරන්නේ. හැබැයි අමායාගේ අම්මගේ හිඟක් නැහැ. අයියලගේ හිඟක් නැහැ. එයා ප්‍රැක්ටිස් කරලා ඉවරයි. ඉවරයි මම ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා අමායා මොකද කරන්නේ වෙන්නේ කියලා. අයි මට තේරුණා දැන් අමායාට 100 එකක් වල දිනන්න බෑ. ඒ කාලේ 100 එක 13 ගණන් දුවනවා. මෙයා 13 ගණන් 100 එක දුවන්නේ නැහැ. ඊට පස්සේ මම ඊයවරුෙන් දකින්නවා කුමාර කුමාරදාස මාතර ඉස්කෝලේ ගෑනු ළමයා තමයි 300 හර්ඩල් එකේ තුන්වෙනියා වෙන්නේ. එයා 16 15 දුවනවා. तो मेरा 10 15 දුවර මෙයාට හර්ඩල් එක ඇවිල්ලා මේ පිටේ තුන්සි කඩුව ඇවිල්ලා යනවා අමාය එතන සම පළාත් තරගේ තුන්වෙනි නේද පළාත් 203 වෙනවා සමස්ත ලංකාවේ ගිහලා මුල් අවුරුද්දේ 7 වෙනියා වෙනවා ඔහොම අපු ගමන දැන් මෙයාගේ වයස් සීමාවයි සහ මෙයා දැන් අර මේ අවුරුද්දේ සකනවා මෙයාගේ වයස් සීමාවයි සහ මෙයාගේ ඉහළ වයස් සීමාවෙ 18 15 මෙයා තමයි ලංකාවේ දෙවෙනියා 17න් 15 ලංකාවේ පළවෙනියා. මේ ටයිමින් එක ආසියාවේ 4 වෙනියා. ඇත්ත කතා කරොත් ඉස්කෝලේ කඩු 4යි තියෙන්නේ. ඉස්කෝලේ කඩු 4යි තියෙන්නේ. ගිය අවුරුද්දේ ඕලයින් ෆස්ට් ප්ලේස් එකක් තියෙනවා අපිට කඩු වලින්. ඊට 80 කඩු සමස්ත ලංකාව පළවෙනියෙන් අපේ කියන තුන්සේ කඩු පළවෙනියට අපේ. හැබැයි අපිට කඩු 4යි තියෙන්නේ. ඒ හතරක් මම මගේ යාළුවෙක්ගෙන් අරගෙන කඩු වර්ගයක් තියෙන්නේ. අපිට පහසුකම් නැහැ. හැබැයි මේ රත්කම තියෙන එකම දේ තමයි මොරාල් එක. කවදාවත්ම අමායලා ප්‍රැක්ටිස් එකක් කට් කරලා නැහැ. අතට තහයක් නැහැ කවදාවත්. කොච්චර බයින්නද? කොච්චර කෑ ගන්නවද? මේ ටුවර් එකට සිලෙක්ට් වෙච්ච දාන ගන්න අපිට ප්‍රශ්න නැහැ. ටුවර් එකට සිලෙක්ට් කළා මම එනවා උදේ පාන්දර 6ට අතර ප්‍රැක්ටිස් කරන්න මට කතා කරලා කියනවා අමායට පාස්පෝර්ට් හදන්න යන්න කියලා. මම එනකොට 7:00 අමායේ ග්‍රහුත් 6:00 අමායේ ගෞරේ වොක් කරගෙන ඉන්නවා. පාස්පෝර්ට් එක දාන්න කියනවා මේ උදේ හවස 2 විදිහම උන් දන්නේ අපි කොහොමද කරන්න ඕන කියලා උන් විතර කොනම ඉන්නවා කියලා. අපි ගාන්නේ ඉන්නේ. පාස්පෝර්ට් හදනවා නම් අපි ගිහිල්ලා නම් වෙනම ගන්නකොට මේ වෙනම අපොයින්ට්මන්ට් එකක් යන්න ඕන. හැබැයි ඒත් නෑ. අත ඇරියේ නෑ. මම දන්නේ අමාලම කොහොම සල්ලි හොයගත්තද කියලා. ඕල වගේ සල්ලි දෙන මිනිස්සු නෙවෙයි අමායි කියන්නේ. මෙතන ගොඩක් දුප්පත් අය ඇති. මම කියන්නේ ගොඩාක් පල්ලෙහා මට්ටමේ අමායිලා ගැටින් සල්ලි පැත්තකින් ඉන්නේ. හැබැයි ගුණ යහපත්කම් වලින් ඒ වගේ පල්ලෙහා නෑ. ගොඩාක් උඩ ඉන්නේ. හැබැයි අම්මා විතරයි රස්සාවක් කරන්නේ. අම්මා විතරයි රස්සාවක් කරන් ජීවත් වෙන්නේ. අම්මා පොඩි රස්සාවක් කරන්නේ කෙල් වෙනකොට 12 වෙනකොට දෙකනකොට අම්මා ගෙදර එනවා.
මම හිතන්නේ ඕගොල්ලන්ගේ වල ෆෑන් එකක් ඇති අම්මාගේ ෆෑන් එකක් නැහැ මම හිතන්නේ ෆෑන් එකක් අතර ෆෑන් එකක් නේ. අයිස් කැටයක් කියලා ගන්න තරක් නැහැ කියලා ඒ අයිස් ඔයගොල්ලන්ගේ පිච්චෙත් තියෙනවා මම පිච්ච එකක් නැහැ. මොකද අයිස් කැට ඕන කියන එකට එයාගේ රිකවරි එකට ඒව කරගන්න විදියක් නැහැ. අපි එහෙම අවසාන කාලෙදී අපිට සමස්ත ලංකාව තරකට මම මේගොල්ලෝ තරම් කොළඹ ගියා. අම්මාට එපා එපා මම දුවන්න එපා ස්කෝඩ් දුවන්න ඕනේ නැහැ මේ ස්කෝඩ් එක නෑ දුවර ගියන්න කියලා. මට බල කරගෙන අකිනි මිස්ලා හරහා පයින් වල මට දුවන්න ඕන ඉවෙන්ට් එකේ ස්කෝඩ් ලකුණ කරන්න ඕන කියලා. මම කියන්නේ මෙතන ඉන්න අනිත් අපි හැමෝගෙම තියෙනවා නම් මොකද කැක්කම පාසල සම්බන්ධව ඒක ලොකු දෙයක්. අමාය එතන ඒ එදා 17 වෙනිදා 16 15 වෙනිදා දුවනවා බෙස්ට් ටයිමින් එක. මෙයාගේ ලංකාවේ යන කලින් දුවපු උපරිම 62කට දුවනවා. ඒ කියන්නේ 1.2කට දුවනවා ලංකාවේ යන්න කලින් අමාය. ඒක යාට ඒක මාර මොටිවේෂන් එකක් ඒක. අපි දන්නවා ඊට පස්සේ එක දිගට වහිනවා ප්‍රැක්ටිස් කරගන්න විදියක් නැහැ. මම තව උදාහරණයක් කියන්නම්. දඩල්ලේ ග්‍රවුන්ඩ් එක වහලා. දඩල්ලේ 400 ට්‍රැක් එක අපිට ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ. පත්තිකම 400 ට්‍රැක් එකේ තනිකර මඩ බලන්න. මට මෙයාම දුවන්න තරක් නැහැ. එක දිගට දවස් 7ක් හිටියා අපි කොළඹ. මම මායාතියන් හිටියා කොළඹ එක්කෝ යනවා එතන හොටල් එකේ මොකද හොස්ටල් එක බුක් කරලා නිලධාරී හොටල් එකක් තියෙනවා කෙනෙක් පොඩි දෙයක් තියෙනවා ඒකේ ඉන්නවා අචිනි විසුයි ඔය කට්ටියත් එක්කම අපි හිටියා දවස් 6ක් එක දිගට. ඊට පස්සේ 7 වෙනි 8 වෙනි දවස් වෙනකොට මට කියනවා මෙයා අරගෙන යනවා මෙයා පූට් කරලා කියන මෙයා මෙහි තියාගන්න කියලා. මටත් ළමයි ඉන්නවා. මම 17 වෙනි දවසට කතා කරලා දවසේ වාහනේ අරන් යනකොට අක්කාලා මට ගෙදර එන්න ඕන මෙයාට දෙන්න ඕන මොකද අපි අපිට ඇත්තටම ෆ්ලයිට් කෑන්ටීන් එකට ඉන්නෙත් නැහැ. අපි 17 ආයෙ ගෙදර එනවා. 18 වෙනිදා ඉන්නවා ගෙදර ප්‍රැක්ටිස් එක හවස බද්දකම කරලා 19 වෙනිදා දැන් 20 කෙනෙක් ලංකාව යනවා 19 වෙනිදා මුළු ලංකාවටම බහිනවා. මට රේස් එක දැන් මෙයාගේ ප්‍රැක්ටිස් එකේ මෙයාගේ දරා ගැනීම කියන එක දවසේ තියාගන්නවා ඒක තියාගන්නවා නැත්නම් එයා ඇටම බලන්න මම දන්න නිසා මම එක අද්දස් පහට දෙකට කෝල් එකක් ගන්නවා දමිස්සට සර් මම ඔළුවේ විකාරයෙන් ඉන්නේ සර්ට පුළුවන් නම් මට උදව් කරන්න මාත් එක්ක කොළඹ යන්න කියලා. දෙකම මාර්ගයේ සර් ඉදෙන්නවනේ. දෙකම මාර්ගයේ සර් ඉදෙත් වෙනවා කාර්යගත අරගෙන. මම දන්නේ නැහැ තිල්පු ගහන්නද කියලා මම මඩක් තියෙන දාන්න නැහැ මම පොඩි පඩි මම තනි පඩි මොනස් වෙන්නේ. අපි එහෙම යනවා කොළඹ යද්දි කොළඹ යුත් මීට් එක. කොළඹට වැහැලා නැහැ. මුළු ලංකාවම වහින්නේ නැහැ. මම අපේ ගෙදර ඇද්දා ගන්නවා සර්. මම අපේ ගෙදර ඇද්දා ගන්න වාහනේට ඒගොල්ලෝ බස් එකේ මගදී හම්බෙලා. එහෙම අරන් අපි ගිහිල්ලා අන්තිම ට්‍රේනින් එකක් අපි එක දවසක්වත් ප්‍රැක්ටිස් කරලා නැහැ. අවසන් දවසේ ට්‍රේනින් එක අපි 400 ට්‍රැක් එක කරනවා. අමායදා 9 වෙනිදාන් පස්සේ මෙයා මේ මාසේ 8 වෙනිදාන් පස්සේ 8 වෙනිදාන් පස්සේ කිසිම දවසක් තනකොළ කිසිම දුර නැහැ. මොකද මම දන්නවා මෙයා දුවන්නේ සුපරි ට්‍රැක් එකක. අපි කොයි වෙලාවකත් දුවලට නැහැ තනකොළ 20ක. මොකද ස්ටෙප් වෙනස් වෙනවා. මේ රිදෙන රිද්ම් එකයි ඒක වෙනස් වෙනවා. අපි එහෙම කළා. අපි දමිස්ස මම ඊට පස්සේ බලනකොට දමිස්ස ගිහලා බත් පැකට් එකක් ගිහලා කනවා. දවල්ට කාලා නැහැ බත් පැකට් එක අරන් ඇවිල්ලා එහෙම කනවා. අපි එහෙම තමයි ප්‍රැක්ටිස් එක කරනවා. ඒක කළා අවසන් කරගත්තා. ඒවා තමයි මේ ජයග්‍රහණය හේතු වුණේ. මොකද අපේ පස්සෙන් ඉන්න මිනිස්සු තමයි හැමෝම මේ ජයග්‍රහණය හේතු වුණේ. අවසානයේ මොහොතේ අමායට ඩොලර් 200ක් හම්බුණා. ඒක හම්බුණාට ඊට කටින් උඩ කියන්නේ මම හිතන්නේ ඇත්තම කතා කරනකොට උදා අහගන්න එකම ඇඳුමක් දවස් දෙක දුන්නා. ආනින්න උදේ ප්‍රැක්ටිස් කරලා හවස ඇඳුමක් නැතුව මෙයාලා ඉන්න වෙලේ අවුකට දාලා ඇඳුම ළඟින් නාපව. ඔයාලා මෙහෙම ගොඩක් කඩේ ප්‍රශ්න නැහැ. ඇඳුම් ඕන තරම් තියනවද බලන්න? තියනවනේ? තියනවද නැද්ද? තියනවා. හැබැයි සමහර අමායකට තියෙන 1.2යි. හරිද? හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපේ අචිනි මිස්, දිනෝෂා මිස්, මහේෂ් ඊට පස්සේ අපේ පූජා මధుවන්ති කට්ටියත් එක්ක දුලා ඒකත් ඉස්සරහ. එතන අමායගේ ඇඳුම් ටික ඔක්කොම ටික මේ ටූර් එකේ ඇඳුම් ටික අමායගේ හැම ඇඳුමක්ම මේගොල්ලෝ අරන් දුන්නා මේගොල්ලන්ගේ ගීතමේ. මං කියන්නේ මේ පිටුපස්සේ හිටපු මේ රත්කම හයිය තමයි මේ අමාය මෙතන මේ දුවලා තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. දැන් මේ පේරානේ පොකේ සපත්යක් දාගෙන කොළපට සපත් එකක්. මේ සපත්යක් සාමාන්‍යයෙන් 75000 80000 කල. මගේ හීන දින වේන් දෙකක් ගන්න. ඒ හීනෙට මම
අපි try කරා සබත්යක් කියන ඇසිස් දෙකක් එක සෙට් නෑ ලොකු කකුලට උද්දිගයි මට කියන්න ඒක සෙට් නෑ මම මැඩම් එක කතා කරලා කිව්වා මැඩම් කෝ ඔය බලමු පුතේ කියලා මට හවසක නම්බර් එකක් දානවා අපේ මැඩම් මෙන්න මෙයාලා කතා කරන්න කියලා මම කතා කරා ෆවුන්ඩේෂන් එකේ මෙඩිස්ල මහත්තයෙක්ට එයා මට දාන්න කිව්වා සබත් එක කියලා විස්තර කියලා දවස් දෙකයි මට කිව්වා මට රිසිප්ට් එක දානවා සබත් එක අරන් තියෙන්නේ ගිහලා ගන්න කියලා එදාම කොළඹ ඉඳන් එන බස් එක සබත් එකෙන් ගත්තා අපි එදාම සබත් එකේ ඊට කොහොමද දිව්වා ඕක තමයි ජීවිතේ සබත් එකක් තිබිලා නැහැ අමායට දැන් නම් මගේ සබත් උන්ට හතරක් දෙනා හම්බෙච්ච ඒවා දෙක් සූත්‍රයක් තිබිලා නැහැ විතර හොරයිට සබත් එකක් කියනවා නම් අලුතෙන්ම ඒ දෙක මේ ඉස්කෝලේ හොරක් කරලා ළමයි අද දිහා ඕගොල්ලන් අතරින් එක්කෙනෙක් සබත්යක් මම ඉල්ලනවා එක කෙනෙක්ගෙන් දැනට ගොඩක් තවයි උඩ ඒ සබත්යෙන් හොරෙන් කරා පන්තිදී මේ ඉස්කෝලේ ළමුදර මාත් එක්ක ඇවිල්ලා වචනයක්වත් කිව්වේ නැහැ මොකද මේ ළමයාට තිබිච්ච උමනාව මට දැනෙනවා මට තිබිච්ච උමනාව ඒ ළමයාට දැනෙනවා පන්තිත් යනකොට ඉවත් කරගන්න ඉගෙන ගන්නවත් දැනගන්න ඔය මෙතන ඉන්න අය වගේ ආයත වඩා අමාරුයි ඉගෙන ගන්න පන්තියේ වැඩ කරනවා ඉස්කෝලේ මේ දෙකම සම්බර කරලා යනවා අධ්‍යාපනයයි ක්‍රීඩාවයි කියන එක සබත් එක අරන් දුන්නා දැන් ඔක්කොම හරි දැන් තියෙන දුවන්න විතර මම හැමදාම කියන්නේ අපිට දැන් තියෙන අපිට දුවන්න විතර දැන් දුවපන් කියලා මම කියනවා ඔහොම අපේ ගමන ගියා තවත් මතක දෙයක් තියෙනවා අත 6 වෙනිදා මාළු උණ ගන්නවා මේ මාසේ 6 වෙනිදා මාළු උණ ගන්නවා උණගත්ත ගමන් මම අචිනිස්ට කෝල් කරගෙන අචිනිස් නංගි අමයි ඇවිදින්න උණ උරාරන් කියලා පද්දල මතුපත් తీරෝ කතා කරගෙන ඉන්න මාත් ඒක දැස්ස මතුවන්දි බයික් එකෙන් ගිහිල්ලා ලොකු රවුමක් ගහලා ඩොක්ටර්ගෙන් බිහිත අරන් යනවා ඒ දෙකයි බෙහෙත් පොන්නේ අමයි ඊට පහුවෙන්ද රෙස්ට් කරනවා ඒකම දා ප්‍රැක්ටිස් මේකයි ජීවිතය කියන්නේ බින්ද වැටි මාවට මේවා අපි එකට යනවසක් ඒවට පසු ගහලා හිටියේ නෑ මේ ගමනේට උදව් කරපු ආදිසි සංගමයක් වැඩ කරන්න ඕන සල්ලි නැති වෙලාවේ තක්කාලා පියපන්තහක් වල දුන්නා මේ ගමන මේ රත්තරම බැඳීම නැත්තම් මේ ගමන යන ගුරු මණ්ඩලය සල්ලි අපිට සල්ලි නැහැ නේ අපි ඉතින් පොඩි දරුවෙක් පුළුවන් හැමෝම 1500 5000 එහෙම දාලා අපි මං හිතන්නේ 60000 50000 රාසන උගලා ඔව් 70000 අපි කරත් හදාගත්තා තමයි වෙන්නේ ඒ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ අවස්ථාවේ මම ස්තුතිය ප්‍රකාශ කරනවා හම්බෙන්නේ මම දැන් ගොඩක් ළමයි ඉන්නවා අම්මා තාත්තා මාන බුදු ගස් තියලා ගිහින් ප්‍රමයි ගෙවල් ගස් තියලා හැබැයි අමායට එහෙම වෙන්න දුන්නේ නැහැ ණය ඇති මොකද මේක නෙවෙයි මම දන්නවා අමායලා ගෙදර එක රේලක් ඇවොත් වේගයක් කන්නේ නැහැ කියලා මොකද රුපියල් 30000 කරා මාසෙත් ගෙදර කරනවද මම බෑනේ එහෙම ළමෙක් තමයි මේ ආසියාව දිහා ලැබෙන්නේ කියන්නේ දැක්කම මේක දැක්කම අපිට තේරෙනවා කොච්චර එයාගේ උපරිම කරන්නේ මට මොකුත් නැහැ කොලයක් යනවා මොකුත් නැහැ මම මේ කතා කරන්නේ යා මේ විදිහට ඊළඟට මම කියනවා අපේ විද්‍යාලපත් වීම ගැන මොනවා හරි කිව්වහම මලික් ඔයා වැඩ කරලා ඉතින් මම බලා ගන්න කියලා තමයි කියන්නේ ඔව් ඒ කියන්නේ ඒ වචනේ තමයි සමහර වෙලාවට අපි උඩට ගේන්නේ දමිස්ස ගැන කිව්වා දමිස්ස තමයි හේවණල්ල මේ ජයග්‍රහණේ ඊළඟට අයිතිකාරයෙක් දමිස්ස ලවකරු හැමෝටම ස්තුතියි මේ ගමනේ එහෙම ස්තුතිය ප්‍රකාශ කරමින් ලබන අවුරුද්දේ මෙතන දැන් කතා කරනවා අමාය ඩකා යූත් ඔලිම්පික් එකට ගිහිල්ලා මේ වගේම පිළිගැනීම් ඉස්සරේ හම්බෙමු කියලා සිල් වෙනාම යෝජනා කරමින් මම අවසන් කරනවා ස්තුතියි ගෙන් අවසන් කරයි අපේ ආයතනයට කලින් අර මලික් සර් කිව්වා වගේ අපිට මේ වෙලාවේ ගොඩක් උදව් කරපු සුබපතන කීපදෙනෙක් ඉන්නවා මම ඒක නිසා මුලින්ම කැමති එයාගේ සුබපතන්න මුලින්ම මලික් සර් ගැන ගොඩාක් සඳහන් කරා මුලින්ම සදර පතනයෙන් අපට දීපු ඒ සහයෝගය අනුග්‍රහය ගැන විශේෂ ස්තුතියක් කරනවා මේ අවස්ථාවේදී ඒ නිර්මාතෘ කුසිල් ගුණසේකර මහත්මයාට සහ මේ අවස්ථාව නියෝජනය කිරීමට එතුමාගේ ආරාධනයෙන් පැමිණි සීනිකම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චම්පා සමන්මලී මහත්මිය ඔබතුමිය ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා
ඒ වගේම ආදේශ සංගමයේ සියලුම නිලධාරී මහත්මයා මහත්මිය, ඒ වගේම පාසල් සංගමන සමිතියේ ලේකම්තුමිය ඇතුළු සියලුම දෙනා අමායාගේ ඒ මෑණියන් ඇතුළු ඔබ සමිතියම ආදරයෙන් පිළිගන්නවා. අපිට ඇත්තටම මේ අවස්ථාවේදී මේ උත්සවය සංවිධානය කිරීමේදී මේක අපේ ඔළුවට දැම්මේ මෙහෙම කරපු කියන එක මේක මතක් කරන්න ඕනේ. AW ප්‍රදීප් නිශාන්ත මහත්මයා. එතුමා කිව්වසෙන් අපි මේක කොහොම හරි කරමු කියලා. මේ AW සම්පත් චන්දන මහතා සහ පැතරේ මහත්මිය අපිට සම්බන්ධ කරලා දුන්නේ. ඒ AW ප්‍රදීප් නිශාන්ත මහත්මයා අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මියගේ ස්වාමි පුරුෂයා. ඒ වගේම අප විද්‍යාලයේ සේවය කරන දිනෝෂා මනෝජ් මහත්මියගේ ඒ ආදරණීය ස්වාමි පුරුෂයා වන DW රොෂාන් විජේනායක මහතා මේ කටයුත්ත වෙනුවෙන් අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපට මලික් එලාවර මහත්මයා කතා කරා සපත්තු දෙකක් නැති වෙලාවේ මේ දරුවට දුවන්න දුසෙන් දුසේකර මහත්මයා රුපියල් 70000කට වේදම් කරලා ඒ ස්පයිස් දෙකක් අරගෙන දුන්නා. නැවතත් එතුමා සීමත් කරා. එතකොට මෙතන ඉන්නවා මම දන්නවා මම පාසල් කාලේ මගේ මිත්‍රයෙක් ඉඩෝල් දෝගගේ මහත්මයා එතුමා මේ කටයුත්ත වෙනුවෙන් අපිට මූල්‍ය අනුග්‍රහයක් ලබා දුන්නා. එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. සුමතු මහත්මයා අපිට අනුග්‍රහයක් ලබා දෙන්න මට මලික් කිව්වා අපිට මේ සහයෝගයක් ලබා දුන්නා කියලා එතුමාවත් මතක් කරනවා. ඒ වගේම දේවපත රාජ විද්‍යාලයේ 2008 O level ඒ වගේම 2011 A level ආදි ශිෂ්‍ය කණ්ඩායම මට මතකයි ඒක රුපියල් 50000 වගේ මුදලකින් අපිට අනුග්‍රහයක් දක්වලා ඒක හැදෙන්න ලොකු ශක්තියක් වුණා. ඉතින් මම ඒ 2008 O level සහ 2011 A level ඒ කණ්ඩායම මම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ආදරයෙන් සිහිපත් කරමයි ලබා දුන්න අනුග්‍රහය. ඒ වගේම පාසල් සංවර්ධන සමිතියක් එයිමයි ලේකම්තුමිය ඇවිල්ලා ඉන්නවා. එතුමිය ඇතුළු ඒ සියලු නිලධාරීන්ට සමාජිකයන්ට ස්තුතිවන්ත වෙනවා ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන්. ඒ වගේම පිටපො විදුහල්පතිතුමා අද නැති වුණත් එතුමා අපේ පිටිපස්සේ ඉන්නවා නිතරම හොයලා බලනවා සහයෝගය ලබා දෙනවා. අර මලික් ලබා දුන්නේ පින්තූරයේ අවශ්‍ය වැටි ටිකක් ලස්සනට හදපු එක තමයි එතුමා ඉතාම ආදරේ සීපත් කරන්නයි ලබා දුන් සහයෝගය. ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා දුලාත් මහත්මයා අපට හැම දෙයකටම සහයෝගය ලබා දෙනවා. අපට අර සෙනවිරත්න මහතා තමයි වාහනේ ලබා දුන්නේ ඒ ප්‍රාදේශීය සභාවේ. ඒ වගේම අධ්‍යයන කාර්යාලයේ ගුරු මහත්මිය සියලු දෙනා මලික් මහත්මයාගේ වගේ රුපියල් 60000කට විතර අනුග්‍රහයක් ආකාරණාවෙන් අපි ලබා දුන්නා. මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ක්‍රීඩා භාර ගුරු මහත්මිය දෙපළ ඒ වගේම මහේෂ් වීරසිංහ මහත්මයා ඒ වගේම අර ක්‍රීඩා පුහුණුකරුවන් දෙපළ පූජා මහත්මිය සහ මధుවන්ති මහත්මිය ඒ සියලු දෙනා මේ ගමන යන මලික්ටයි මේ දරුවන්ටයි විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ ක්‍රීඩාංශයේ අපේ ගුරු මහත්මිය දෙපළ අකිල මහත්මිය සහ දිනු මහත්මිය මధుවන්ති මහත්මිය සහ පූජා මහත්මිය වගේම මහේෂ් වීරසිංහ මේ සියලු දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. පටහිර පූර්ණේවාදක කණ්ඩායම සහ ශිෂ්‍යවට පූර්ණේවාදක කණ්ඩායම වෙනකට වැඩි සම්පේ දාලා අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ බෑන්ඩ් කණ්ඩායම. ඒ වගේම මේ බාරවීම ගුරු මහත්මියන් දෙපළ සස්සිනේ ප්‍රතිභා මහත්මියට සහ කාවිද්‍යා මෙනවියට ස්තුතිවන්ත වෙනවා ඒ ලබා දුන්න සහයෝගයට. විශාල ප්‍රසිද්ධ මහතාගේ මාධ්‍යයේ දරුවන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සැනසීම කිරීමට අපට චිත්‍රාංශයේ මේ වාසනා මහත්මිය ඇතුළු දරුවන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ගුණ විද්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා. අනිත් සර් කරපු කැපකිරීම ගැන මම කියන්න දෙයක් නෑ. හැමෝම අහගෙන හිටියා මේ කතාව. මලික් සර් ක්‍රීඩා පුහුණුකරුවෙක් ඇටියට පුතේ මේ පාසලට ආවේ නැත්නම් මේ අමායලා කැලේ පිපුණු මල් වගේ තමයි. ඒ කරපු කැපකිරීම අර අමාය කිව්වා වගේ පුහුණුකරුවෙක් විතරක් නෙවෙයි තාත්තා කෙනෙක් වගේ පස්සෙන් ඉඳගෙන ඇඳුම් පැළඳුම්ද කෑම බීමද සපත්තුද එයා ගන්න විවේකයේ කොයි වෙලාවටද එයා නිදාගන්නේ කොයි වෙලාවටද ඒ සිය එයාට ක්‍රීඩා ගැන අවබෝධයක් තියෙන හොඳ අපේ මලික් සර්ට ඒ වගේම සියලු දේ හොයා බලලා ඒ කටයුතු කරන නිසා තමයි අමායාට මේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුනේ. ඉතින් මේකේ වැටිම කවුරුවේ ඒ දරුවට තමයි අපි දෙන්න ඕනේ අමාය ඒකේ යෝධ ශක්තිය තමයි අපේ පුහුණුකරු මලික් එල්ලවල මහත්මයා.
ස්තුතියි මගේ ගෝලේ රික්මන් විද්‍යාලයේ මලික් කෙලාවල මහත්මයා. මම රික්මන් විද්‍යාලේ ඉඳලා දවස් 2යි එතුමා එක්ක යනකොට රොයල් එකට බාස්කට්බෝල් ටූර්නමන්ට් එකකට. එයා තුවාල වෙලා ගිහිල්ලා දවස් 2යි. එයාට තුවාල වෙලා ජෙනරල් හොස්පිටල් එකකට එක ගිහිල්ලා ලොකු කර්තව්‍යයක් කරලා තමයි ආවේ. ඉතින් අදටත් ඒ තියෙනවා ඒ ගුරු ගෞරවය කියන එක. ඉතින් ඒ කරපු දැපකිරීමට මගේ පුතෙක් වගේ මම ඔයාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ පිටිපස්සේ නම් සහයෝගය ලබා දුන්නු ක්‍රීඩාංශ සියලු දෙනාට විදුහල්පතිතුමාට තුමියට නැවත වතාවක් නියෝජ්‍ය විදුහල්පතිතුමා සියලු දෙනාටම ආදිසංගම ස්තුති කරමින් මගේ ස්තුති කතාවක් කරනවා. බෙහෙම ස්තුතියි.